කවුරු හරි ඔබ අගය කරොත් ඔබට දැනෙන සතුට ඔබ හොඳටම දන්නවා ඇති ඔබ ඒක හොඳට විඳලත් ඇති. අපි හැමෝම කැමතියිනේ අපි අගය කරනවට. ඉතින් අගය කරනවා නම් ඒක මහා වටිනා භාගයක් විදිහට අපි සලකන්න. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. හැබැයි කවුරු හරි ඔබ ප්‍රතික්ෂේප කරොත් කවුරු හරි ඔබ හෙලා දැක්කොත් එහෙම නැත්නම් කවුරු හරි ඔබව පැහැර හැරියොත් ඔබට දැනෙන දුකත් ඔබ විඳලා ඇති අත්දැකීම් ඇති. ඉතින් මිනිස්සු විදිහට අපි හැමෝම කැමති අපිව අගය කරනවට සහ අපිව ප්‍රතික්ෂේප නොකරනවට. ඉතින් ඒක අපි තේරෙන්න ගත්ත කාලේ ඉඳලා මනුස්ස හිතේ ඇතිවෙන ස්වභාවයක්. මේ ප්‍රතික්ෂේප කරනකොට අපි ඇත්තටම දුක් වෙන්නේ මෙන්න මේ අඩුව නිසා. අපිව අගය කරනකොට අපි සතුටු වෙන්නේ මෙන්න මේ අඩුව නිසා. මොකද්ද අඩුව? අපි බලමු මේ අඩුව මොකද්ද කියලා. ඔයා තුල නැත්තම් ප්‍රතික්ෂේප කළ යුතු ගතිගුණ. ඔයා ගාව නැත්තම් ප්‍රතික්ෂේප විය යුතු ක්‍රියාමාර්ග. ඔයා ගාව නැත්තම් යම් කිසි කෙනෙක් අහන්න අකමැති ප්‍රතික්ෂේපයට පත්වන සුළු කතා බහ. කවුරු ඔබ ප්‍රතික්ෂේප කරත් ඔබ ඇයි ඒක හිතට දාගන්න. ඉතින් ඔබ ගාව තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ප්‍රතික්ෂේප කරන තරම් දේවල් හැඟීම් වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ යම් විදියකින් වාගේ තියෙනවා නම් ප්‍රතික්ෂේප විය යුතු දේවල් ඇත්තට මේක තව කවුරුත් ඔයාව ප්‍රතික්ෂේප කරන ගමන් නොඉඳ ඔයාට පුළුවන් නම් ඒවා හදාගන්න. ඔයාව තව කවුරුත් ප්‍රතික්ෂේප කරා කියලා ඔයාගේ හිතේට දුකක් එන්න විදිහක් නැහැ. ඔයාගේ හිතට දුකක් එනවා කියන්නේ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවකදී ඔයාගේ හිතේ ප්‍රතික්ෂේප විය යුතු දෙයක් තියෙන නිසා එහෙම වෙන්නේ. උදාහරණයක් විතර ගත්තොත් ඔබට කවදාවත් ආමන්ත්‍රණය කරපො නැති වචනකින් කවුරු හරි කතා කරනවා. ඔබ හැරිලා බලන්නේ නැහනේ. මොකද ඔබේ නම එක නොවන නිසා. ඔබේ නමෙන් කතා කරොත් ඔබ හැරිලා බලනවා මොකද ඒ නම ඔබේ නිසා. අන්න ඒ වගේ කවුරු කෙනෙක් ප්‍රතික්ෂේප කරනකොට ඒ ප්‍රතික්ෂේප කිරීමට අනුබල දෙන්න. එහෙම නැත්නම් ඒ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර දක්වන්න කියොත් ඔබේ ප්‍රතික්ෂේප කිරීමේ කොටස්කාරයෙක් වෙනවා. ඒක නිසා තව කෙනෙක් ප්‍රතික්ෂේප කරනකොට දරාගෙන නිහතමානීව එක හිතින් මතක කරලා දාන්න මේ ප්‍රතික්ෂේප කළ යුතු ගුණාංග මං ගාව නැහැ. මේ පුද්ගලයාගේ මොකක් හෝ නොදැනුවත් භාවය නිසා ප්‍රතික්ෂේප කරාට මගේ එහෙම ප්‍රතික්ෂේප කළ යුතු ගුණාංග නැති නිසා ඒක මම මගේ දෙයක් කරගන්න ඕනේ නැහැ කියලා ඒක හිතින් අයින් කරාම ඒ පුරුද්ද හිතට ඇති කරගත්තාම ඔබ ප්‍රතික්ෂේප කළත් නොකළත් ඔබට ඒකේ කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ කවුරු හරි අගය කරනකොට වර්ණනා කරනකොට හිතේ සතුටක් ඇති කරගත්තට ඒක ලොකු වැරදක් නැහැ. නමුත් ඔබ පුරුද්දක් ඇති කරගත්තොත් ඔබේ යහපත් හිත රැකගන්න කෙනෙක් අගය කරාම තරමට වඩා සතුටක් හිතට දාගෙන ඒ අගය කරන පුද්ගලයා කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් ඇති කරගෙන හිතට අගය කිරීම මෙන් සතුටු වෙන ගතිය පුරුදු නොකර ඉන්න වග බලා ගත්තොත් ඔබේ හිතේ තියෙනවා නම් ඇත්තටම නිහතමානීව අගය කළ යුතු ගුණාංග අගය කළ යුතු පුරුදු ක්‍රියාකලාපයන් ඔබ දන්නවා ඔබ ගාව තියෙනවා කියලා. ඒ දේවල් ඒවා රැකගෙන තවදුරටත් අධ්‍යයනය කරමින් ඒවා හිතේ තව පුරුදු කරමින් හිත තුළම රැක ගන්නවා නම් ඇත්තටම සැබවින්ම අගය කළ යුතු පුද්ගලයෙක්. නමුත් ඔබ අගය කිරීම බලාපොරොත්තු නොවන පුද්ගලයෙක්. අන්න ඒක තමයි වටිනාම කොටස. ඒක නිසා කවුරු අගය කළත් කවුරු ප්‍රතික්ෂේප කරත් කාගේවත් අගය කිරීමක් නිසා කාගේවත් ප්‍රතික්ෂේප කිරීමක් නිසා ඔයාගේ හිතේ ස්වභාවය වෙනස් නොකරගෙන කටයුතු කරනවා නම් ඔබ වටිනා පුද්ගලයෙක්. ඒක නිසා කවුරු අගය කළත් කවුරු ප්‍රතික්ෂේප කළත් සතුටවත් දුක් වීමටත් ඔන්න කාරණා දෙක හේතුවක් නොකරගෙන යහපත් හිත රැකගන්න මහන්සි වෙන්න. දවසින් දවස මොහොතින් මොහොත ක්‍රමයෙන් ක්‍රමය තමන්ගේ හිත යහපත් පැත්තට ගන්න අයහපත් පැත්තෙන් ඈත් කරගන්න. එතකොට ඉරායාසයෙන්ම ඔබට අගය කිරීම ලැබෙයි ප්‍රතික්ෂේප කිරීම අඩු වෙයි. නමුත් මේ හිතේ ස්වභාවය තමයි නිතරම වෙනස් වෙන එක. ඒක නිසා ඒ අගය කිරීමවත් ප්‍රතික්ෂේප කිරීමවත් ස්ථිරයි කියලා හිතට දාගන්න නැතුව මේ හැම දෙයක්ම වෙනස් වෙන ලෝකේ තමන්ගේ හිත රැක ගන්න එකට වටිනාකමක් දෙන්න මුල් තැනක් දෙන්න. ඉතින් මේ වගේ ලස්සන අදහසක් එක්ක තවත් වීඩියෝ එකකින් බොහොම ඉක්මනට හමුවෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා මේ channel එකත් එක්ක රැඳෙන්න. මේ channel එකත් එක්ක ඔයාලා රැඳුනහම ඔයාලගේ හිතේ වෙනස ඇති වෙයි ටික මේ බලන වීඩියෝ තුලින්. ඒක නිසා අපි ටික හරි හිත හදාගෙන අපේ ජීවිත සාර්ථක කරගමු. අපි අපේ ජීවිත සාර්ථක කරගත්තට පස්සේ අපේ අවට ඉන්න කට්ටියටත් අපි දන්නා දුන්න කට්ටියටත් ඒ යහපත ටික හරි දැනෙන්න ගනි. යහපත් සමාජයක ජීවත් වෙන්න තියෙන අවස්ථාව ඒක අපිට වැඩි වෙයි. එහෙම නැත්නම් මේ කරදර කාලේ හිතවලට අනවශ්‍ය දේවල්ම නිතරම රින්ගන්න බලන කාලේ හිත රැකගත්තොත් ඔබත් දිනුම්. ඒක නිසා ලස්සන වීඩියෝ එකකින් අපි බොහොම ඉක්මනට ආයෙ හමු වෙමු. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම
තෙරුවන් සරණයි.